අයිබෝන් මගේ ශනල එක සාධන පිළිගන්නවා අද අපි කතා කරමු කම්පියුටින් ගැන අහිමනත ඔපරටින් සිිටම්ස් ගැන කොහොමද මේ ඔපරටින් සිිටම් වැඩ කරන්නේ සහ මොකක්ද මේ ඔපරටින් සිිටම් කියන්නේ කියන එක ගැන අපි එන පටක් නමු වයිටබෝඩ් දැන් ඔපරේටිං සිිස්ටම් එක්ස්ටබෝඩ ඔපරේටිං සිිස්ටම් මේක ඇත්තරම අපි හැමදාම එදිනදා පාවිච්චි කරනවා හැබැයි ගොඩක් දෙනෙක් දන්නේ නැහැ මේ මොකද මේ ඔපරටිං සිිටම කියන්නේ කියන එක කැන මේ කම්පියට සයින්ස් පැත්ත ගොඩක් දැන් කටි දන්නේ නැහැ දැ අපි ගත්තොත් එම පොපියල ඔපරටික් සිිටම් සල්ට තියෙන්නේ මේ වෙනකොට ඇන්ඩරෝයිඩ් ඉවස තියෙනවා වින්ඩෝස් පස තියෙනවා iOS එක තව iOS ඊට පස්සේ මැකෝස් ගෙනවා පස දෙන ලිනක්ස් මීට අමතරව තව තියෙනවා අනිත්වය යුනික්ස් ටයි පොපටික් සිිස්ටම්ස් ඒක අපි වෙනම කතා කරමු ඔය ටික තමයි සාමාන්‍යයෙන් ප්‍රචලිත අඩ ඔන්ලයින් සර්ච් කළ බලවොත් මේ තමයි වැඩීම පොපියල ප්‍රසිද්ධ ඔපටිං සිිස්ටමට තියෙන්නේ දැන් අපි දැ හැමෝම යස් පාවිච්චි කළ තියෙනවා හැමදාම මේ එදිනදා ජීවිතය හැමදීම වගේ කරගන්න හැබැයි මේ ඇත්තර ඇතුළෙන් මෙන්න මොකක්ද කියන ගැන ගොඩක් කට්ටිය දන්නේ නෑ අපි පොඩක් ඉතිහාසය පැත්තෙන් බැලුවොත් එහෙම ඕකේ හැම ඔපටින් සිිස්ටම් එකම ආගිටක්ෂය තින ගැන මේ දැ ගෙදරක ප්ලෑන් එක වගේ තියෙනවා ආකිටෙක්්ච එක එකැන කොහොමද කොටස් සම්බන්ධ වෙන්නේ සහ ඒක ඇතුළේ දත්ත පරිපාලනය වෙන්න කොහොමද කියන එක ගැන දැන් අපි ගත්තොත් එහෙම ඔය දැන්ට අපි පාවිච්චි කන මොඩල් එක එන්න ඔන්නියමන් ආකිටෙක්ෂක ඔන්නියමන් ආකිටෙක්ෂක මේ වොන්නියමන් ගැන කම්පියට සයින්ටිස් තමයි එක හැදුවේ ඕක ගොඩා බරපතල දෙයන්න මේ හරි සරලයි අපි ගමු අපි ඕක තියෙන්නේ මූලිකවම මෙමරි සහ මෙමරි එක තියෙනවා පස්සේ තවනවා කොන්ට්‍රෝල් යුනිට් කියලා තියෙනවා ඇරිත්මටික් ලොජික් යුනිට් කියලා තියෙනවා ඒක තමයි ප්‍රෝසෙස එක ඇතුළ තියෙන එක මේක ඇත්තර මේ පරෝසෙසස් වලින් සරල මේ එක පෝසෙසස් තමයි ඔය තියෙන්නේ මේ කොල්කොම් කියල තියෙනවා කොල්කොම් ඉන්ටල් AMD හරි මේවා ටිකක් මම මේ එක්ස්පලේන් කරනකටට සෑහෙන්න සංකීර්ණය මම එක්ස්පලේන් කරන එක ටිකක් මීටෝට සරල දෙයක් මේ එක්ස්පලේන් කරන්නේ ඉරෙස්ක රයිට් වස්සේ මේක තමයි CPU එක සෙන්ට්‍රල් පෝසසිං යුනිට් කියන එක මේක ඇතුළේ අංගෝපාංග කීපයක් තියෙනවා අපි මූලිකවම් බලමු මේකේ තියෙනවා රෙජිස්ටර්ස් කියලා ඊට පස්සේ තියෙනවා කොන්ට්‍රෝල් යුනිට් එක කොන්ට්‍රෝල් යුනිට් එක එනවා ඊට පස්සේ තව තියෙනවා ඇරිත්මැටික් ලොජික් යුනිට් කියලා ඇරිත්මැටික්
and logic unit කියලා. ඔය ටික තමයි මූලිකවම තියෙන. ඕකේ ඔයිට අමතරව තව දේවල් තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා මේකේ input and output. input output. තමයි රෆ් ඩයග්‍රෑම් එකක් ගත්තොත් ඔය ටික තමයි තියෙන්නේ දැන්. CPU එක නිතරම මෙමරි එකත් එක්ක කමියුනිකේට් කරනවා. දැන් මේක මේ මෙමරි කිව්වහම මෙතන මේ කතා වෙන්නේ RAM එක. RAM එක විතරක් නෙවෙයි virtual memory කියලා තව දෙයක් තියෙනවා. RAM එකයි virtual memory දෙකම මේකෙන් කන්සිඩර් වෙනවා. එතන RAM එකයි virtual memory එකයි. ඊට පස්සේ මෙතන මේ input output කියලා කතා වෙන්නේ ඔය monitor, keyboard, mouse ඒ සෙට් එක තමයි මෙතෙන්දි කතා වෙන්නේ. එතකොට දැන් කම්පියුටර් එකේ මේ arithmetic and logic unit කිව්වහම මෙතන තමයි සාමාන්‍යයෙන් අපි සලකනවා ඉලෙක්ට්‍රොනික්ස් වල තියෙනවා ගේට්ස් කියලා. හරි? ඔය කියන්නේ පරිපථයක ලොජික් එක එහෙම නැත්නම් ඔකේ තියෙනවා and or XOR and not කියලා. ඉලෙක්ට්‍රොනික්ස් දන්න කට්ටිය දන්නවා. ඔය මේකෙන් තමයි ලොජික් එක කන්ට්‍රෝල් වෙන්නේ. හරි ඒක තමයි ඔය මේ ඔය ලොජිකල් ප්‍රොසෙසිං ඔක්කොම වෙන්නේ මේක ඇතුලේ. හරි? ඒ කියන්නේ ඕකේ තියෙනවා එක්සිකියුෂන් ෆ්ලෝ කියලා. ඒ කියන්නේ ආගේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත පොයින්ට් එකේ ඉඳන් සහ අවසානයේ දක්වා ඒ ලොජික් එක කොහොමද යන්න ඕනේ කියන එක ඕකෙන් වෙනවා. මේ ඇරිත්මැටික් එකෙන් වෙන්නේ ඔය සරල ෆන්ක්ෂන්ස් ටික add මේ subtract ඒ කියන්නේ එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම සහ බෙදීම divide ඔන්න ඔය සෙට් එක තමයි වෙන්නේ. දැන් මේ ගේට්ස් සහ මේ ඇරිත්මැටික් ෆන්ක්ෂන්ස් වලට ඒ අවශ්‍ය ඉලක්කම් තියෙන්නේ. අපි හිතමු දැන් ඉලක්කම් දෙකක් ඇඩ් කරනවා. හරි? ඒ ඉලක්කම් දෙක ඇඩ් කරද්දී ඒ ඉලක්කම తాවකාලිකව රඳව ගන්න ඕනේ කොහේ හරි. හරි? දැන් අපි RAM එකේ ස්ටෝර් කරන්න පුළුවන්. RAM එකේ ස්ටෝර් කරොත් එහෙම වෙන්නේ ටිකක් වෙලා යනවා CPU එකට යන්න. ඕක මයික්‍රෝ තප්පර ගානක් වෙන්න පුළුවන්. හැබැයි කම්පියුටේෂන් පැත්තෙන් ගත්තොත් එහෙනම් ඕක ස්ලෝ වැඩි. ඒක නිසා තමයි අපි ඔක මේ රෙජිස්ටර්ස් කියලා ඒව දාන්නේ. දැන් එතකොට වෙන්නේ මේ රෙජිස්ටර් එකෙන් කියන්නේ දැන් අපි හිතමු ඔයා ඉන්පුට් එකෙන් අපි හිතමු කීබෝඩ් එකේ ඔයා ටයිප් කරනවා 1 ධන 1. හරි? ඔයා කීබෝඩ් එකෙන් ටයිප් කරාම වෙන්නේ මේ රෙජිස්ටර් එකේ 1 කියන එක එන්ටර් කරනවා. හරි? මේක පළවෙනි රෙජිස්ටර් එක. මේ දෙවෙනි රෙජිස්ටර් එකට මේක දාගන්නවා. මේ ඉලක්කම් දෙකක් රෙජිස්ටර් දෙක දාගන්නවා. හරි? මේ ධන කියන එකෙන් වෙන්නේ මෙන්න මේකේ මේ ඇරිත්මැටික් යුනිට් එකේ මෙන්න මේ ඇඩ් කියන ෆන්ක්ෂන් එක කෝල් කරන එක තමයි වෙන්නේ. හරි? දැන් ඕකේ කම්පියුටර් එක සාමාන්‍යයෙන් අපි දැන් අපි මේ විදිහට ගණන් හදන්නේ. හැබැයි කම්පියුටර් එක ගණන් හදන්නේ RPN කියලා සිස්ටම් එක. ඒ කියන්නේ රිවර්ස් පෝලිෂ් නොටේෂන්. අපි දැන් මෙහෙම එක ධන එක කියලා ලිව්වට ඇත්තටම මැෂින් එකේ වදින්නේ ධන එක එක කියලා. ඕක පොඩ්ඩක් මේ කතා කරන්න ගියොත් වෙන වීඩියෝ එකක් කරන්න යනවා රිවර්ස් පොලිෂ් නොටේෂන් ගැන. හැබැයි මේක මෙහෙම මතක තියාගන්නකෝ. දැන් අර රෙජිස්ටර් එකේ මේ දෙක ස්ටෝර් වෙලා තියෙන නම්බර්ස් දෙක සහ මේක කෝල් කරන එක තමයි නේද. එතකොට මේක දැන් එක්සිකියුට් කරද්දී වෙන්නේ මුලින්ම අර ධන ලකුණ කතා කරනවා. ඊට පස්සේ අර රෙජිස්ටර් එකෙන් අර වැලියුස් එක ගන්නවා. එකපාර වැලියුස් එක ගන්නවා. නැත්තම් වෙන්නේ මොකද්ද? මේක වැලියු එක ගන්නවා. ඊට පස්සේ ෆන්ක්ෂන් එක දානවා. ඊට පස්සේ ආයි වැලියු එකක් කෝල් කරනවා. එතකොට ඕක මේ අර වැලියු එක දෙපාරක් කෝල් කරන්න වෙනවනේ. අන්න ඒ
ස්ලෝනස් එක නැති කරන්නත් එක්ක තමයි ඔක මේ එකපාර වැලියුස් එකම රිටර්න් කරන්නේ. රිටර්න් කළා මේ ෆන්ක්ෂන් එකෙන් කැල්කියුලේට් කරලා ආපහු අවුට්පුට් එකට දෙනවා. දැන් මේ කන්ට්‍රෝල් යුනිට් එකෙන් කරන්නේ ඇත්තටම මේ ඒ දත්ත මේක ඇතුලේ කොතෙන්ටද යන්න ඕනේ, මෙතෙන්ටද එහෙම නැත්නම් මෙමරි එකටද යන්න ඕනේ. ඒක ඩයිරෙක්ට් කරන එක තමයි මේකෙන් වෙන්නේ. ඔක තමයි මූලිකම ඔයා දැනන් සිටිය යුතු දේ. මෙතන මේක ඇත්තටම volatile memory. හරි? මෙතන මේ මොකද ඒක తాවකාලික මෙමරියක් පමණයි. ඔයාගේ ඇප්ලිකේෂන් එක රන් වෙනවා නම් සාමාන්‍යයෙන් ඒක ස්ටෝර් කරන්නේ මේ RAM එකේ. මොකද හේතුව මේ රෙජිස්ටර් එක ගත්තොත් එහෙම රෙජිස්ටර් එකේ මේක ඇත්තටම කෑෂ් එක නෙමෙයි. තව CPU එක ඇතුලේ තව දේවල් දෙකක් තියෙනවා L1 කෑෂ් එකයි L2 කෑෂ් එකයි කියලා. මේ රෙජිස්ටර් කියන්නේ ඒක නෙමෙයි. මේ කෑෂ් එක නෙමෙයි. මේ රෙජිස්ටර් එක පොඩි L1 කෑෂ් එකටත් වඩා. L1 කෑෂ් එක මොකක් වෙලාවට එන්නේ කිලෝබයිට් දෙකක් 8ක් ඒ වගේ තනි කිලෝබයිට් එකක් තියෙනවා. L2 එක එනවා සාමාන්‍යයෙන් අපි දුමු කිලෝබයිට් 16ක් 32ක් වගේ. සමහරක් දැන් තියෙන මොඩර්න් මැෂින් වල L3 කෑෂ් එකකුත් තියෙනවා. ඒක අපි ඒක ගත්තොත් එහෙම ඒක අපි හැබැයි වෙනම කතා කරොත් හොඳයි. මොකද ඕක නැත්නම් පැටලෙන්න පුළුවන්. කොහොම හරි ඔය L1 L3 කෑෂ් කියන එක නෙමෙයි මේ රෙජිස්ටර්ස් කියන්නේ. මේ රෙජිස්ටර්ස් වල බොහොම මේ ලිමිටඩ් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒකේ ඔය සංඛ්‍යාත්මකයන් සහ මෙන්න මේ සංඛ්‍යාත්මකයන් තමයි ඒකේ වැඩිපුරම මේ ස්ටෝර් වෙන්නේ. ඊට අමතරව ඔය කැරක්ටර්ස් ස්ටෝර් කරන්න පුළුවන්. ඒ කියන්නේ අකුරු. චා කියලා තමයි කියන්නේ. ඔය charts එහෙම ඔක්කොම යන්නේ මෙතෙන්ට. දැන් මේ මොකක්ද databases ගැන දන්නවනම් ඕකේ තියෙනවා වාර්ෂා කියලා එකක් තියෙනවා. ඒක variable character enter තියෙන්නේ. ඕක characters 225ක් 255ක් වෙනා යන්න පුළුවන්. 250 මට හරියට මතක නැහැ 255 225ක් හරි. මේකේ රඳව ගන්න එකයි. මොකද මේක මේ කියන්නේ මේ රෙජිස්ටර් එකේ තියාගෙන ගණනය කිරීම කරන්න කියලා. සාමාන්‍යයෙන් දැන් තියෙන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වල රෙජිස්ටර් එකත් එක්ක ඩිරෙක්ට්ලි ඔයා හැන්ඩල් කරන්නේ නැහැ. ඔයා හුඟක් වෙලාවට වෙන්නේ ඔයා සොෆ්ට්වෙයාර් එකක් ලියද්දී ඔයා එක්ක Java නැත්නම් Python වලින් ඔයා ලියනවා. මේක compile language එක මේක interpreted language එක. ඕක අපි වෙන දවසක කතා කරමු. දැන් එතකොට වෙන්නේ ඕකේ කම්පයිල් එකෙන් තමයි මේ අර වගේ ප්‍රෝග්‍රෑම් එකේ ලොජික් එක හසුරුවලා දෙන්නේ ප්‍රොසෙස් එකෙන් හැන්ඩල් කරන්න. කොහෙටද මොනවද යන්න ඕනේ, වේරියබල්ස් කොහෙද ස්ටෝර් කරන්න ඕනේ, ඔන්න ඔය කියන දේවල් ටික. සරලව ගත්තොත් ඔන්න ඔය ෆන්ක්ෂන් එක තමයි වෙන්නේ. දැන් කෙනෙක් අහන්න පුළුවන් ඔය හાર્ඩ් ඩ්‍රයිව් එක එන්නේ කොතෙන්ද කියලා. හાર્ඩ් ඩ්‍රයිව් එක එන්නේ මෙන්න මේකේ එළියේ මෙතන තියෙනවා මේක persistent storage එක. හරි. මේක volatile memory, මේක solid state memory එක, persistent memory එක. හරි. persistent memory මේක PM කියලා දාගමුකෝ. ඒ කියන්නේ දීර්ඝකාලීනව දත්ත ස්ටෝර් කරනවා නම් persistent memory එකට තමයි දාන්නේ. ඉස්සර දැන් SSD තිබ්බේ නැහැ, තිබ්බේ HDDs. ඒ කියන්නේ normal අර කරගෙන ඩිස්ක් එකක් තියෙන hard drives. දැන් තමයි අර solid state memory කියලා තියෙන්නේ. මේ ඒක නිසා මේවා slow. ඒක නිසා තමයි පුළුවන් තරම් අර මේ hard drive එකෙන් අරගෙන data ටික අරගෙන control unit එකෙන් allocate කරනවා virtual memory එකට. virtual memory එකට දාලා එතන තියාගෙන තමයි ගන්නෙ. අර ඒ මොහොතේ කරන ගණනය කිරීම විතරයි ඔය රෙජිස්ටර් එකට දාගන්නේ. රෙජිස්ටර් එකට කලින් අර L1 L2 කෑෂස් වල තියාගන්න පුළුවන්. තියාගෙන අර රෙජිස්ටර් එකේ කියන්නේ පිකෝ තප්පර ගානකින් ඔය කැල්කියුලේට් කරලා එළියට දාන එක. තමයි වෙන්නේ. මේක මේ ගොඩක් වෙලා කිසිම දෙයක් තියාගන්න නැහැ. මේක අර මේක පටල ගන්න එපා අර Windows එකේ තියෙන registry editor කියන එකත් එක්ක. ඒක වෙනස්, මේක වෙනස්. මේක very low level. low level කියන්නේ ඔය hardware වලට ගොඩක් කිට්ටුවෙන් යන දෙයක් නිසා. තව මේක අපිට කතා කරන්න පුළුවන්
අරක secondary storage RAM එක තියෙනවා. ඕකේ L1 L2 cache ගැන තියෙනවා. හරි. අපි පොඩ්ඩක් ගත්තොත් දැන් මේක මෙන්න මේක අපි ගන්න ඕනේ එක කෝ එකක් විදිහට. හරි. මෙන්න මේ කොටුව ලොකු කොටුව ඇතුලේ තියෙන එක තනි කෝ එකක්. දැන් තියෙන මොඩර්න් ප්‍රොසෙසර්ස් වල ඔක්කොම මල්ටි කෝ. හරි. මල්ටි කෝ තියෙන්නේ. අපි quad cores ගත්තොත් එහෙම මෙහෙම. හරි. quad core processor එකක් ගත්තොත් මෙහෙම. දැන් අර මං කිව්ව කෑෂ් එක තියෙන්නේ දැන් මේකේ L1 L2 මේක ඇතුලේ තියෙනවා. L1 L2 L1 L2 L1 L2 L1 L2 හරි. දැන් L3 කෑෂ් එක සාමාන්‍යයෙන් තියෙන්නේ මේකෙන් එළියේ. මේක ප්‍රෝසෙසර් එකේ මැනුෆැක්චරර් අනුව ඩිසයින් එක වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ওই විදිහට තමයි තියෙන්නේ. මේ හැම එකකම තියෙනවා arithmetic and logic unit එක. ওই සෙට් එකම. හරි. මේක තමයි මෑතක් වෙනකන් තිබ්බ ප්‍රෝසෙසර් එක. හරි. තව ප්‍රෝසෙසර් කැටගරියක් තියෙනවා APU කියලා. හරි. accelerated processing unit කියලා. APU එකේ වෙනස තියෙන්නේ දැන් මේ කියන සෙට් එකක් තියෙනවා. හරි. ඊට අමතරව මේක ඇතුලේ තියෙනවා GPU එකක්. ඒ කියන්නේ graphical processing unit එක. හරි. ඊට පස්සේ මේක මම මේ අද ගැඹුරට යන්නේ නැහැ. තව එකක් තියෙනවා මීට වඩා ලොකු එකක්. මේක තමයි දැන් අලුතෙන් යන ට්‍රෙන්ඩ් එක SoC. ඒ කියන්නේ system on chip. හරි. මේකෙදි වෙන්නේ දැන් මේ සෙට් එකක් තියෙනවා. අපි මේක සරලව ගමුකෝ. මේ සෙට් එකක් තියෙනවා. හරි. GPU එක හුඟක් වෙලාවට එළියෙන් තමයි එන්නේ. හරි. GPU එක මෙහෙම එනවා. සමහරක් වෙලාවට GPU කෝස් කීපයක් තියෙන්න පුළුවන්. හරි. GPU කෝස් කීපයක් තියෙන්න පුළුවන්. ඊට අමතරව මේක ඇතුළටම දාලා තියෙනවා RAM එකක්. මේක ඇතුළටම දාලා තියෙනවා අපි RAM එක මෙච්චරක් දාමුකෝ. ඊට පස්සේ Apple එකේ නම් තව මේක ඇතුලේ ස්ටෝරේජ් එකක් තියෙනවා. හරි. RAM එකක් තියෙනවා. ස්ටෝරේජ් එකක් තියෙනවා. එතකොට වෙන්නේ ඇත්තටම ප්‍රොසෙසර් එක හදද්දි එකපාර මේක මේ ලේසර් එකකින් අර සිලිකන් වේෆර් එකේ උඩ print කරන එක. ඕක ටිකක් දිග ප්‍රොසෙස් එකක් කතා කරන්න ගියොත් එimhe lithography කියලා කියන්නේ. ඒක අපි වෙනම කතා කරමු. දැනට ප්‍රෝසෙස් එක කියන්නේ මේක සහ ඒ ටික දැනගත්තාම හරි. මේක තමයි මේ දැනට තියෙන මොඩර්න්ම ට්‍රෙන්ඩ් එක. ඊට කලින් තිබ්බේ මේක තමයි මම පොඩි කාලේ තිබ්බේ. ඔය ටික තමයි මූලිකම දැනන් ඉන්න ඕන එක. දැන් අපි ගමු මේ ඔපරේටිං සිස්ටම්ස් වල පොඩ්ඩක් මේ ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරමු. ඕක මුලින්ම පටන් ගන්න ඔය යුනික්ස් කියලා ඔපරේටිං සිස්ටම් එකකින්. ඔය යුනික්ස් කියන එක මම ඩයග්‍රෑම් එකක් ෂෙයා කරන්න. මේ ඩයග්‍රෑම් එක 100% කම්ප්ලීට් නැහැ. මේ ඩයග්‍රෑම් එක 100% සම්පූර්ණ නැහැ. මේ තියෙන 1971 මේක පටන් ගන්නවා. මේ කෙන් තොම්සන් කියන කෙනා. ඊට පස්සේ තමයි ඔය BSD කියලා එකක් එන්නේ. හරි. ඊට තමයි ඔය Windows Mac Romeo ඒ සෙට් එක මෙන්න දැන් මේක පොඩ්ඩක් සංකීර්ණයි මේ ඩයග්‍රෑම් එක. හැබැයි මේකේ ඔක්කොම කවර් වෙන්නේ නැහැ. මේක මේ අර Unix එකේ හිස්ටරි එක විතරයි මෙතන මේ කතා වෙන්නේ. දැන් මේක අයින් කරමු.
යුනික්ස් එකම පටන් අරන් ඊට පස්සේ ඕක කැඩෙනවා තුනකට. මේකේ තියෙනවා එක ඩාර්වින් කියලා. ඊට පස්සේ තව තියෙනවා GNU. ඊට පස්සේ තව තියෙනවා මෙතන GNU එකේ Unix GNU. ඊට පස්සේ මේ GNU එකෙන් එනවා ඒක ආයි දෙපාරකට කැඩෙනවා මෙතන GNU කියලා තමයි මේකට කියන්නේ. ඒක ඊට පස්සේ Linux. හරි. මේ ඩාර්වින් කියන එක තමයි පස්සේ OS X ඒ කියන්නේ දැන් තියෙන Mac OS එකට එන්නේ. OS X එකෙන් ඊට පස්සේ Mac OS එක. හරි. මේ ඩාර්වින් කියන එකම තමයි පස්සේ iOS ඔය සෙට් එකට එන්නේ. දැන් මේ Linux එකෙන් තමයි ඊට පස්සේ Android එක එන්නේ. ඕක තමයි සරලව ගත්තොත් එන්නේ. දැන් මෙතන Windows නෑනේ. හරි Windows එකේ ඉන්නේ අතරම මේ වෙනම පාත් එකකින් මේක එනවා NT කියලා. NT කියලා එකක්. ඊට පස්සේ මේක මට මතක නැහැ NT ද මුලින් ආවේ DOS ද මුලින් ආවේ කියලා. මට මතක විදිහට DOS මුලින් ආවේ. DOS තමයි මුලින් ආවේ. හරි disk operating system කියන එක. ඊට පස්සේ උතනින් තමයි ඔය Windows NT කියලා එකක් ආවේ. ඊපස්සේ උතන 2000 XP 7 8 ඊට පස්සේ 10 Windows 10 එක ආවා. ඊට පස්සේ දැන් තියෙනවා Windows 11. හරි. මේ අතරමැද තව තියෙනවා මේ Windows Millennium කියලා එකක් තිබ්බා. මෙතන 98 තිබ්බා. 95 තිබ්බා. තව මේ 7 එකෙන් පස්සේ ඒරෝ මොකක්ද තිබ්බා. මට මතකත් නෑ ඒක හරියට. ඒක එච්චර හොඳ OS එකක් නෙමෙයි. කොහොම හරි දැනට ওই ටික තමයි ඔය පාත් එක යන්නේ. දැන් මෙයාලා අතර සමානතා තියෙනවා විෂමතා තියෙනවා. සමානතා ගත්තොත් එහෙම දැන් Apple එකයි Microsoft එකයි ඒ දෙන්නට දෙන්නගේ තියෙන ෆීචර්ස් කොපි කරනවා. ඒක නිසා තමයි යම් තාක් දුරකට ඒක හා සමානව තියෙන්නේ. හැබැයි Mac OS එක සෑහෙන වෙනස් Windows එකට වඩා. හැබැයි Mac OS එක සමානයි Linux පැත්තට. ඔයාලා Linux එකෙන් පාවිච්චි කරලා තියෙනවනම් ඔයාලට තේරෙයි පැත්තට සමානයි කියලා. ඕක තමයි සරලවම ගත්තොත් එහෙම මේ තියෙන්නේ. ඕක ෆයිල් සිස්ටම් එකෙන් වෙනස් වෙනවා. ෆයිල් සිස්ටම් එක කියන්නේ ඔයාගේ ෆෝල්ඩර්ස් කොහොමද හැදිලා තියෙන්නේ කියන එක. ෆෝල්ඩර් ස්ට්‍රක්චර් එක. ෆයිල් සිස්ටම් එක තමයි ගොඩක් වෙලාවට වෙනස් වෙන්නේ. Windows එකේ පාවිච්චි කරා FAT. ඇසේ FAT 32 ආවා. මේක FAT 16 එක. 16 කියන්නේ FAT කියලා තමයි කියන්නේ. FAT කියන්නේ File Allocation Table කියන එක. 32 NTFS. ඊට පස්සේ මෙතන Mac OS එකේ තියෙනවා APFS කියලා දැන් කලින් ආවා HFS. APFS. මේවා මේ ඒ කියන්නේ hard drive එකේ data store කරන විදිය pattern එක තමයි මෙතන වෙනස් වෙන්නේ. මේ protocol එක තමයි වෙනස්. Linux එකේ නම් සෑහෙන තෝගයක් තියෙනවා. EXT කියලා තියෙනවා. ඒකේ 1 2 3 4 කියලා versions 4ක් විතර ආවා. ඒ තව දෙනවා GFS කියලා. ඔය GFS කියන එක හැදුවේ Java හදපු සෙට් එකම තමයි Sun Microsystem එකේ. තව තියෙනවා BTRFS කියලා. තව ඔය වගේ ගොඩක් තියෙනවා. මේ හොයන්න ගියොත් එහෙම ගොඩක් වෙලා යයි. ඒ වගේ ලිස්ට් එකක් තියෙනවා. right. මේ හැම එකම pros and cons තියෙනවා ඒ ෆයිල් හැන්ඩල් කරන විදිහ අනුව. දැන් අපි ගත්තොත් එහෙම මේ NTFS වගේ සිස්ටම් එක ඔයාලට ෆයිල්ස් ගොඩක් අර එහාට මෙහාට කොපි කරද්දි ටිකක් ෆාස්ට්. ඒ කියන්නේ පොඩි පොඩි ෆයිල් ගොඩක් එහාට මෙහාට කොපි කරද්දි සෑහෙන ෆාස්ට්.
හැබැයි ලොක ෆයිල්ලයක් හැටමට කොපි කරද්දී එක ස්ලෝ වෙන්න පුළුවන්. හැබැයි මේක ගොඩක් කටිය නෝට් කල තියන ඇත්තම වීඩියෝ එඩිටිං කරන කටිය අප මැසින්ල එඩිට් කන් හරිවාසයමකොද ඔය 4K වීඩියෝසේම මේ ඉක්මට කොපියනවා. එකට හේතුව ඒ වැඩවලටම තමයි මේ APFS HFS කෙනව ඔප්ටිමයිස් කළ තියෙන්නේ. දැන්වා සර්වර එකක් දාලා දුවන්න හැදුවොත්තේම වින්ඩෝස් එක පොඩ්ඩක් නාන්න වෙන වැඩ Apple එකෙත් පුළුවන්. හැබැයි ඒකට නෙමෙයි හදලා තියෙන්නේ. ගැන රැපිඩ් ෆයිල් ඇක්සස් ඩිස්ට්‍රිබියුටඩ් හාඩ් ඩ්‍රයිව්ස් එහෙම දෙකට නෙමෙයි. දැන් ඒ වැඩි කරගන්න පුළුවන් ඔය ZFS වගේ. හරි. එතකොට EXT එකේ පුළුවන් වාට virtual partitioning මේකත් virtual partitioning පුළුවන්. තව මේ journaling කියලා තියෙනවා. ජර්නලින් මේක ඉන්ට්‍රඩියස් කළ දෙනවා APFS කියන එක. මේ වෙන ජර්නලින් නෑ. ජර්නලිං වලින් වෙන්නේ ඔයාගේ ෆයිල් එක මීට සතිකීපයට කලින් තිබ කොපියකට වාට යන්න පුළුවන්. අන්නේ වගේ ෆයිල් හිස්ට්‍රියක් මේන්ටෙන් කරන හැම ෆයිල් එක ඒ ෆයිල් එක ඩිලිට් කරොත් ඉතින් එක හිස්ට්‍රියක් ගිය ඒ අමතරව මේ ඒ ඇරෙන්න්න මේවට ෆයිල් එක හිස්ට්‍රියක් මේන්ටෙන් කරන්න පුළුවන් මෙට ඩේටවලින් කෙනෙක්ට හිතන්න පුළුවන් දැම එක මේ මෙමරි වැඩිපුර යනවා කියලා ඔය ගොඩක් කෙන කම්පලේන් ඇතමද iOS එක ස්ටෝරේජ් පිරනවා කියලා ඇන්ඩරෝයිඩ්ඩෝඩ ඒකට හේතුව අර කියන මේ ජර්නලින් එක අර මෙටඩේටවල්ට වැඩිපුර යන්න නිසා ඒක මේ ආග සාමානය එක ඔටෝමටික්ලිය ක්ලීන් අපෙනවා ඔපරේටින් සිිස්ටම එක ඇතුළේ ඒවා සාමානයේ තියෙන ෆංක්ෂන්ස් දැම් බලමු අපි කතා කරා මේ ටික තව කතා කරන්න පුළුවන් අපිට තව කතා කරන්න පුළුවන් යුස මෝඩ් කර්නල් මෝඩ් ගැන ඒ ගැන දැන් ඔපරේටිං සිිස්ටම් එක දැන් ගත්තම යුස මෝඩ් කර්නල් මෝඩ් දැන් මේ ඔපරේටිං සිිස්ටමේ කර්නල් එකෙන් තමයි ඇත්තරම කියන්න මේ කොයි හැලිද ඇක්සස් කරන්න පුළුවන් මොනවද තියෙන ඉන්ස්ට්‍රක්ෂන් සෙට්ස් ඒ හැම එකක්ම වගේ කර්නල් එකෙන් තම ඇල්ලුවෙන් දැන් මෙතන මේ යුස මෝඩ් කිව්හම දැන් ඇත්තනවා නිකං අර වෙබ් බ්‍රවසින් කරන එහෙම සෙට්ටකට නෙමේ මේ ඇතන මේ යුස මෝඩ් කියල මේ කතාවෙන්න ප්‍රෝග්‍රමස්ල ගැන මෙතන ඉන්න යුසස්ලා ගැන ෆයිනල් වගේ කම්පැනියගේ හෝ වගේ ඇප් එක ඉන්න ෆයිනල් යුසස්ලනේ මෙතන මේ කතා වෙන්නේ ඔයාගේ ඇපලිකේෂන් එක ප්‍රෝග්‍රමස්ලා තමයි මෙතන යුසස්ල කියල සලකන්නේ කර්නල් මෝඩ් එක ගත්තොත් එහෙම දැන් මේ මම මේ කතා කරන්න ලිනක්සගේ මොකද මවක පොඩ වැඩිපුර ස්ටඩි කල තියෙන නිසා මයිකෝසොෆ්ට ගෙන ඔය ඩොක්කමට හොයාගන්න තමරුයි මේ ගොඩක්වා ප්‍රොපයිටරී එක කොම ඇතුළේ වැඩ කරන්න කියලා වැඩකරපු කට්ටියම තමයි දන්නේ අපි බලමු දැම් ලිනක්සගේ ගත්තොත් එහෙම යුස මෝඩ් එකට එනවා ශෙල් ශෙල් එක තමයි ඔය ටර්මිනල් එක එහෙම නැත ඩොස් ඉන්පුට් එක වගේ ඊට පස්සේ ඊට උඩින්ගෙනවා මේ කම්පයිලස් ඊට පස්සේ තියෙනවා ඔය ටෙක්ස්ට ඩිටස් වස්කෝඩ් අරම වස්කෝඩ්න ඇතරම ටිකක් හයිලෙවල් ගොඩක් මේ තෙන්දී අපි කතා කරන්න ඔය විම් ඊමක්ස් ඒ වගේ එඩිටස් හරි සෙඩ් ඔය වගේ සෙට්ට ඊට පස ඕගිට උඩින් තියෙනවා මේ ස්ටන්ඩර් ලයිබ්‍රරිස් ටික එකන මේ කම්පයිල එක්කම් වගේ තම මේ ස්ටන්ඩර් ලයිබ්‍රරිස් න මේ ශෙල් ටර්මිනල් STD ලිබ් කියල තියන්න හරි මේක තමයි තියෙන්නේ ඔය මොකත් ගැන දාව පෝග්‍රමිං ලංගවේජ් එක ඕපන් එක ෆයිල් එකක් ඕපන් කන එක රීඩ් එතකොට රයිට් ඔය තියෙන බේසික් කමාන්ස් හරි ඊට පස්සේ ඔය කැල්කුලේට් කරනවා ඇඩ් හරි කොහොමදේ වැඩ් කරන්නේ කතන්දර ටික
තමයි ස්ටන්ඩර් ලයිබ්‍රරි එකේ දාලා තියෙන. ඒවා අපි මුලින් ඉඳන් ඉම්ප්ලිමන්ට් කරන්න අවශ්‍ය නැහැ ප්‍රෝග්‍රෑම් එකක් ලියද්දී. ඔයාලට දැන් අපි තුමා .net වලින් ප්‍රෝග්‍රෑම් කරනවා. ඒ .net ලයිබ්‍රරි එක ස්ටන්ඩර් ලයිබ්‍රරි එක ඉන්ස්ටෝල් වෙලා තමයි එන්නේ. ඒකට ඔයාලට ලොකුවට දඟලන්න දෙයක් නැහැ. ගැන වින්ඩෝස් එකේ යුසම් ගැන කර්නල් මෝඩ් එක ගැන දන්නේ නැති වුණාට ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ හැමදේම අතනින් කන්ට්‍රෝල් වෙන නිසා. ඊට පස්සේ මේකේ කර්නල් මෝඩ් එකේ තමයි මෙමරි මැනේජ්මන්ට්. දැන් මේක කර්නල් මෝඩ් එකේ වෙන එක ඇත්ත. හැබැයි වාර C හරි C++ වගේ ලැන්ග්වේජ් එකක් ගත්තොත් එහෙම මේකත් මොඩිෆයි කරන්න පුළුවන්. ඒ ලෙවල් එකට යන්න අවශ්‍ය වෙන්නේ ගොඩක් වෙලාවට. තව මෙතන ෆයිල් සිස්ටම් එක හැන්ඩල් කරන එක. ඒ කියන්නේ ඔය අපි දැන් කතා වෙච්ච NTFS APFS වගේ ඒවා. ඊට පස්සේ තව තියෙන්නේ ඔය හાર્ඩ්වෙයාර්. හරි. ඒ කියන්නේ මොනිටර් එකේ වීඩියෝ ඩේටා යන ඒවා ඒ රෙන්ඩරින්. එතකොට සවුන්ඩ්ස් ඔය සෙට් එක තමයි උතන වෙන්නේ. ඕක තමයි යූසර් මෝඩ් කර්නල් මෝඩ් කියලා තියෙන්නේ. ඔපරේටිං සිස්ටම් එක OS එකේ දෙකට කැඩෙනවා ඔය දෙක. ඔය ටික තමයි ඔපරේටිං සිස්ටම් එක මූලිකවම තියෙන අංගෝපාංග සහ ඒක වැඩ කරන්න හැටි. තව ගත්තොත් එහෙම දැන් අපි මේ පාවිච්චි කරන Android Windows iOS මීට වඩා සංකීර්ණයි. මීට වඩා ගොඩක් කොටස් තියෙනවා, අංගෝපාංග තියෙනවා. අපි පුළුවන් වුණොත් අපි ඒක ගැන වෙන වීඩියෝවෙන් කතා කරන්න බලමු. හැබැයි අර ඔපරේටිං සිස්ටම් එකක් කියන්නේ මොකක්ද සහ ඒකෙන් වෙන්නේ මොනවද කියන එක මේ වීඩියෝවෙන් ජෙනරලි කවර් කරලා තියෙන්නේ. අපි මේ වීඩියෝ එකෙන් එතකොට ඔපරේටිං සිස්ටම්ස් කියන්නේ මොකක්ද සහ ඒකෙන් ජෙනරලි කවර් වෙන්න ඕනේ දේවල් ටික කවර් කරලා තියෙන්නේ. මෙතන අපි ඉතිහාසය ගැන කතා කරා පොඩ්ඩක්. මේ Unix කියන එක කොහොමද කැඩලා ඩාර්වින් GNU Unix අදටත් තියෙනවා. හැබැයි මේ වෙනස් ඔපරේටිං සිස්ටම් විදියට දැන් ඔය Solaris එහෙම මට මතකදී Unix based එකක්. තව ඔය තියෙනවා HP එකේ තියෙන ඔපරේටිං සිස්ටම් එක. තව IBM එකේ Z කියලා තියෙනවා. ඔක සර්වර් ඔපරේටිං සිස්ටම්ස්. ඔය සිස්ටම්ස් තමයි තියෙන්නේ. රයිට්. ලංකාවේ ගොඩක් කට්ටිය Windows පාවිච්චි කරන්නේ. මේක ගොඩක් කට්ටිය නම් ඔය පයිරේට් කරලා ක්‍රැක් එකක් දාගෙන දුවන්නේ. ඒක නිසා මේ මොකද්ද ගොඩක් කට්ටිය ඔබ දන්නවා. Mac OS එක එන්නේ Mac operating එක කියන්නේ Apple computer එකක් එක්ක විතරයි. Linux එකට කිසිම 7/5ක්වත් ගන්නෙ නැහැ. ඔයාලට ඕන කෙනෙක්ට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ලයිසන්සින් කියලා මොනවත් නැහැ. ඔන්න ඔය හේතු නිසා තමයි ඔය මේ කම්පැනිස් එහෙම ගොඩක් පාවිච්චි කරන්නේ Linux එයාලගේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක දුවන්න. ඒ කියන්නේ යටිතල පාසුකම්. යටිතල පාසුකම් ටික ඒ කියන්නේ ඔය අපි ඇත්තටම Azure එක ගත්තොත් එහෙම මේක තමයි මෙයාලගේ Microsoft ලගේ cloud service එක. Microsoft ලගේ cloud service. හැබැයි මෙයාලා පාවිච්චි කරන්නේ නැහැ Windows operating system එක. Azure එකේ. Azure එක දුවන්නේ Linux එකේ. So ඒක ඇත්තටම දුවන්නේ අර Microsoft ලට specific Linux එකක් තියෙනවා. Microsoft ලගේ Azure එකේ පාවිච්චි වෙන්නේ නැහැ මේ Windows server operating system එක. හැබැයි යාලා ඒක සෙල් කරනවා. හැබැයි අර යාලගේ අනිතල පාසුකම් ටික දුවන්න බෑ Windows එකේ තියෙන limitations වලින්. ඒ කියන්නේ අර මම කලින් කිව්ව දැන් NTFS system එක ගත්තොත් එහෙම NTFS එකේ නැහැ ඔය distributed file storage. Distributed file storage. ඒ කියන්නේ දැන් අපි හිතමු ඔයාට කම්පැනි එක තියෙන ඔක්කොම data ටික backup කරන්න ඕනේ කියලා. කම්පැනි තියෙන ඔක්කොම data ටික backup කරන්න අපි හිතමු දැන් ඔය කම්පැනි අවුරුදු 10ක් විතර පරණයි කියලා.
හරි 10 years හරි ඕගේ තියෙන්න පුළුවන් ටෙරාබයිට් ටෙරාබයිට අපි දාහක් කියලා වෙන්න පුළුවන් හරි පීට බයිට් එකක් හරි පීට බයිට් එකේ හાર્ඩ් ඩ්‍රයිව් නෑ කොහෙව හරි දැන් ඕක බෑකප් කරනවා කියන්නේ කරන්න බැරි වැඩක් ඔය වින්ඩෝස් එකේ ස්පෙෂලි ඔය NTFS වගේ එක ඉතින් කරන්න මොකක්ද අර 1 ටෙරාබයිට් හાર્ඩ් ඩ්‍රයිව් 1000ක් විතර තියෙනවා මේ මැෂින් අපිටමු 100ක විතර හයි කරලා හරි මැෂින් 100ක තියෙනවා 1 ටෙරාබයිට් හાર્ඩ් ඩ්‍රයිව් 1000ක් විතර ඩිස්ට්‍රිබියුට් කරලා හරි 100 machines හරි හැබැයි ඔය ඔක්කොම මැෂින්ස් ටික දුවන්නේ එකම මොකක්ද ෆයිල් සිස්ටම් එක ඒ කියන්නේ මෙතන වෙන්නේ අපි හැමෝටම පුරුදුයින මේ දැන් වාට මයි කම්පියට ෆෝල්ඩ එක ඕපන් කරහම වාට පේනවා මේ සීඩරයිව හරි අපි සීඩරයිව කියල හරි සීඩරයිව එක ඕපන් කරහම වාට පෙන්නනෝනේ කොච්චරක් පාවිච්චි වෙලා තියෙනවාද කොච්චරක් මෙතන යස්ට් ඇන් මෙතන ෆ්‍රී හරි ඕක රතු පාටිං සහ නිල් පාටිං පෙන්න්න නොනේ හරි මෙතැන්දි වෙන්නේ අර මේ පාටිෂන් එක දුවන්නේ මෙහමන මේ ලිනක්සක වෙන්නේ ටිකක් වෙනස් හැබැයි මෙතන වෙන්නේ අර මැශින් සීය මෙහෙම තියෙනවා හරි මැශින් සීය හරි ඔහොම ගිහිල්ල මෙතන කොටු 100ක් අඳින්න යන්න හරි එහෙනම් මැෂින් 100 මෙතන මැෂින් 100ක් තියෙනවා ඒ මැෂින් 100 තියෙනවා ඔය හાર્ඩ් ඩ්‍රයිව්ස් 1000 ඩිස්ට්‍රිබියුට් වෙලා හරි මේ හැම එකම තියෙනවා ටෙරාබයිට් 10 ගන්න හරි ටෙරාබයිට් 10 ගන්න මැෂින් 100 ඩිස්ට්‍රිබියුට් වෙලා තියෙනවා හැබැයි සර්වර් ලොග් වුණාම පෙන්වන්නේ මේ ඔක්කොම ටික තනි හાર્ඩ් ඩ්‍රයිව් එකක කියලා. හරි. ඔය වැඩේ කරන්න පුළුවන් ඩිස්ට්‍රිබියුටඩ් ස්ටෝරේජ් කියලා. අපි පාවිච්චි කරන පොපියුලර් සර්විස් එක තමයි ඔය S3 කියන එක. හරි AWS ලගේ. ඕක මේ ස්පෙෂල් හાર્ඩ් ඩ්‍රයිව් මොනවද පාවිච්චි කරන්නේ අර නෝමල් මැග්නටික් ඩිස්ක් තමයි ඔක තියෙන්නේ. ක්ලවුඩ් එකේ ඔයාලට මේ ෆයිල් ඕන තරමක් පුෂ් කරන්න පුළුවන්. ගෙවන්නේ යූසේජ් එකට හරි හැබැයි ඔය ඔක්කොම පෙන්වන්නේ තනි ස්ටෝරේජ් ප්ලැට්ෆෝම් එකක් විදිහට තමයි පෙන්වන්නේ ඔයාලට ඔයාලට අවශ්‍ය තරමට ඒ කියන්නේ ඔයාලට ටෙරාබයිට්ද පීටාබයිට්ද එක්සාබයිට්ද ඒක අදාළ නැහැ ඔයාලට ෆයිල් තියාගෙන පුෂ් කරන්න පුළුවන් ඔයාගේ බිල තමයි විශාල වෙන්නේ ලොකු බිලක් එනවා මේ ඔයාගේ භාවිතය අනුව ඕක තමයි වෙන්නේ ඔය ඩිස්ට්‍රිබියුටඩ් ෆයිල් ස්ටෝරේජ් කියන එක කරන්න බැහැ ඔය සමහර ෆයිල් සිස්ටම්ස් වල ඒක තමයි ඔය ලිනක්ස් වගේකට යන්නේ ඔය ZFS වගේ තියෙනවා තව ඔය කතන්දර ටික තමයි වෙන්නේ ඒ ඔක්කොම වෙනවා මේ ඒ ඔපරේටින් සිස්ටම් එකෙන් තමයි හැන්ඩල් කරන්නේ දැන් මේ ඉන්ඩිවිජුවල් මැෂින්ස් උනත් පුළුවන්කම තියෙන්න ඕනේ එකකට එකක් කමියුනිකේට් කරලා බයිට්ස් බිට්ස් ඒව ටික ඩිස්ට්‍රිබියුට් කරගන්න ඕක තමයි වෙන්නේ ඒටි කතා කරා රයිට් ෆයිල් සිස්ටම් ඔය ටික ඊට පස්සේ අපි කතා කරා RAM storage එක user mode kernel mode හරි ඔය ටික තමයි ඔයාලට මූලිකවම දැනගන්න අවශ්‍ය වෙන්නේ මේ සම්බන්ධයෙන් අපි පුළුවන් වුණොත් අපි මේ SOC CPUs processors ගැන වෙනම කතා කරමු මේ සම්බන්ධයෙන් කියන්නේ processors manufacturing process එක ගැන හොඳ channel එකක් තියෙනවා Asianometrics කියලා. ඒ channel එකේ link එක මම දාන්නම් වීඩියෝ එක පල්ලෙහාන්. ඒක බැලුවොත් ඔයාලට හොඳට තේරුම් ගන්න පුළුවන්. ඇත්තටම මේ process එකක් අර පටන් ගන්න සිට අවසානය දක්වා කොහොමද ඒක හදලා manufacturing process එක වෙන්නේ කියන එක. ඒක තේරුම් ගත්තාන් පස්සේ ඔයාලට මේ තේරෙනවා දැන් මේක මේ කොච්චර ලොකු process එකක්ද කියන එක. අපි ගත්තොත් එහෙම
දැ අපි පෝසෙසස් ගැන කතාකරොත් මේ වර්ග ගැන දැන් ඒ කාල තිබ මේ පෝසෙසස් ගොඩක් ඒවා තිබ්බ මේ නැනෝමීට 20 30 ඒ වගේ හරි නැනෝමීටස් හරි ඊට පස්සේ අඩුවෙන්න්න ගත්ත නනෝමීට 10ට වගේ මේකනමන 45 වගේ තිබ්බේ 45 ඒ වගේ 45 ඒ වගේ තිබ්බේ මේවා ඊටස නනෝමීට 20ට අඩුවෙන්ට ගත්තා දැන් තියෙන මේ ලේටස්ට ෆෝන්සල්ටන මේ සිිස්ටමෝන් චිප් එහෙම ඒවා ගොඩක් කලාට වෙන්නේ 5 නනෝමීටස් හරි ඉගැනවා මනුස්සයගේ කෙස් කහක හරස් කඩගත්තොත් ඒ විශ්කම්බේ දිගේ වාට මේ වගේ පෝසෙසස්ම මේ හරහට ඉටවන්න පුළුවන් 1000කට වැඩිය එච්චට පොඩි ඇතර මේ ඉංජිනීරින් පැත්තෙන් එක සෑහෙන ලොක චීමෙන්ටක් මේ වගේ දේවල් හදන්න පුළුවන් කියන එක මේ නනෝමිට පහක ගණකමක් තියෙන වේෆරක මේ ඔක්කොමටික කරගන්න පුළුවන් කියන්නේ හොක තමයි හෝ මේ හන්දරගිය රෝකට් එකෙත් ඔච්චර පෝසසින් පාව එකක් තිබෙන ඒ තිබේ මයිකෝ පෝසස ගැන මයිකෝ සයිස්සකෙන් තමයි තිබෙ නනෝ නෙමේ හරි ඒන මයිකරෝ එකනු දාහෙන් පංගුවතම නැනෝ මීටරක් කියන ඒ පොයින්ට් එකට සෑහන ඇඩ්වාන්සලා තියෙනවා ලෝකෙ ඔය ටික තමයි පෝසෙස සහ ඔපරටිං සිිස්ටම් ගැන දැනගන්න ඕනේ මොකද ඇත්තරම කෙන ඔපරටිං සිිස්ටම් එකන ඉගෙන ගන්න බැහැ පෝසෙසය වැඩගන්න හැටි දන්න නැතුව පෝසෙසකින් වැඩන්න ඔස නැතුව ඕක තමයි මේන් පොයින්් එක මේ වගේ වීඩියෝසට කැමතින ලයික් අදන්න සබස්්‍රප් කරන්න අපි එහම නන්තාව වීඩියෝකින් හම්බම